දිනපතා දේවවචනය 2026 මාර්තු 16 දින චාතාරික සමය 4 වන සතිය සුවිශේෂය ජොහන් 4:43 සිට 54 ඒ දෙදවසට පසු උන්වහන්සේ එතනින් නික්ම ගලිලයට වැඩම කළසේක. මන්ද ගමේ දිවසිවරයා ගමට අගයනටයි කීවේ උන්වහන්සේමය. එහෙත් ජෙරුසලමෙහි මංගල්‍යයේදී උන්වහන්සේ කළ සියල්ල දුටු බැවින් ගලිලයෝ උන්වහන්සේ උත්සවාකාරයෙන් හොඳින් පිළිගත්හ. යලිත් උන්වහන්සේ ගලිලයේ කානානම් ගමට වැඩම කළසේක. උන්වහන්සේ විසින් වතුර මිදියුස බවට හරවන ලද්දේ එහිදීය. එකලා එහි එක්තරා රාජ්‍ය නිලධාරියෙක් විය. ඔහුගේ පුත්‍රයා රෝගාතුරව කපර්නවුමෙහි සිටියේය. ජේසුස් වහන්සේ ජුදේ සිට ගලිලයට වැඩම කළ බව අසා ඔහු උන්වහන්සේ වෙතට ගොස් තම පුත්‍රයා මරණාසන්නව සිටින බැවින් අවුත් ඔහු සුව කරන මෙන් උන්වහන්සේගෙන් අයද සිටියේය. ජේසුස් වහන්සේ ඔබ ලකුණුද අරුම පුදුම දේද දුටුවොත් මිස විශ්වාස නොකරන්නාහු යයි ඔහුට වදාළසේක. රාජ්‍ය නිලධාරියාද මහතාණෙනි මාගේ දරුවා මිය යන්නට පෙර වැඩිය මැනවයි අයදීය. ජේසුස් වහන්සේ කතා කරමින් යන්න ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ යයි ඔහුට වදාළසේක. ඒ තැනැත්තා ජේසුස් වහන්සේ වදාළ වචනය විශ්වාස කරගෙන ගියේය. ඔහු යන කල ඔහුගේ දාසයෝ පෙරමගට අවුදින් ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ යයි කීහ. එවිට පුත්‍රයා සුවය ලබන්න පටන් ගත්තේ කොයි වේලාවේ දැයි ඔහු ඔවුන්ගෙන් විමසීය. ඊයේ පස්වරු 1ට පමණ උණ බැස්සේ යයි ඔහු කීහ. ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ යයි ජේසුස් වහන්සේ ඔහුට වදාළේ ඒ මොහොතේදී යයි දැනගත් බැවින් ඔහුද ඔහුගේ ගෙයිවැසි සියල්ලෝද එතුමන් අදහා ගත්හ. මේ වනාහි ජේසුස් වහන්සේ ජුදයේ සිට ගලිලයට පැමිණි පසු කළ දෙවන දේව බල ප්‍රකාශනය වේ. මෙනෙහි කිරීම. දෙවියන් වහන්සේට දුර හෝ කාලය බාධාවක් නොවේ. අප යාඥා කරන විට උන්වහන්සේ වචනයකින් ඕනෑම තත්ත්වයක් වෙනස් කිරීමට සමත් වේ.